ආයුබෝවන් ඔන්න ඉතින් අදත් ඔයාලා හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා විශුද්ධි යෝගා YouTube channel එකට. අද ටිකක් රෑ වෙලා වෙනම vibe එකකින් ඔයගලන්ට reading එකක් අරගෙන එන්න හිතුණා. pick a card reading එකක්. ඔයාලගේ crush එක. ඒ කියන්නේ ඔයාලා හිතින් ආදරය කරන කෙනා ඔයා ගැන මොනවද හිතන්නේ කියලා බලන්න. මම හිතනවා ඔයගොල්ලෝ කැමති වෙයි කියලා. අද අපි එනම් බලමුද ඔයාලා හිතින් ආදරය කරන ඒ කෙනා ඔයා ගැන මොන විදියටද හිතන්නේ කියලා. වෙනදා වගේම ෆයිල්ස් 3ක් තියෙනවා. ඔයාලට තෝරගන්න පුළුවන්. ඔයගලන්ට වැඩිපුරම කැමති ඔයගලන්ගේ හිතට දැනෙන ෆයිල් එක තෝරගන්න. ෆයිල් number 1 rose quartz pendant එකක් තියෙනවා. ෆයිල් number 2 citrine crystal එක. ෆයිල් number 3 labradorite palm stone එක. ටික වෙලාවක් අරගෙන මේ ෆයිල් තුනෙන් ඔයාලා කැමති ෆයිල් එක තෝරගන්නකෝ. වෙලාව ඕනනම් මේ වීඩියෝ එක පොස් කරන්න. මං එහෙනම් යන්නම් රීඩින් එකට. ෆයිල් number 1 rose quartz pendant එක තෝරගත්තු ඔයාගේ රීඩින් එක තමයි දැන් මේ බලන්න යන්නේ. අපි බලමු ඔයා හිතින් ආදරය කරන කෙනා, ඒ කියන්නේ ඔයාගේ ක්‍රෂ් එක මොනවාද ඔයා ගැන හිතන්නේ කියලා. මේ වෙනකොට කරන්ට් එනර්ජි එක අපි බලන්නේ. මේ වෙනකොට එයා ඔයා ගැන මොන විදිහටද හිතන් ඉන්නේ කියලා. හැබැයි එකක් කියන්න ඕන, මේ කෙනා ඔයත් එක්ක ඔයා ටිකක් දන්න කෙනෙක් වෙන්න ඕන. නොදන්නම කෙනෙක් ගැන අපිට ක්‍රෂ් එකක් ඇති වුණා කියලා මේ රීඩින් එක අදාළ වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් කතා කරන හරි අසුරු කරන හරි කෙනෙක් වෙන්න ඕන. අපි දන්න කෙනෙක් වෙන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න. මේ රීඩින් එක බලන ඔයා. හරි. මෙන්න මේ විදිහට තමයි ඔයාගේ කාඩ්ස් ටික මට පෙන්වන්නේ. මෙහෙම කියන්නම්කෝ මම. ඔයා ආදරෙන් අන්ධ වෙන කෙනෙක්වත් ආදරෙන් අන්ධ කරන්න පුළුවන් කෙනෙක්වත් නෙමෙයි. එන්නේ මේ විදිහේ චරිතයක් විදිහට තමයි එයා ඔයාව දකින්නේ. ඒ කියන්නේ ඔයාට ඇත්තටම හොඳ එනර්ජි එකක් තියෙන චරිතයක්. ඔයාට හොඳ එනර්ජි එකක් තියෙන පුද්ගලයෙක් ඔයා. ඒක මේ ෆයිල් එකෙනුත් පේනවා. මේ ෆයිල් එක මම බැලුවට පස්සේ ඒක මටත් දැනෙනවා එනර්ජි එක. ඒ කියන්නේ ඔයා ෆ්‍රී ස්පිරිට් එකක් තියෙන කෙනෙක්. ඔයා තනියම ඉන්න බය කෙනෙක් නෙමෙයි. ජීවිතේ තනියෙන් දේවල් වලට මුහුණ දෙන්න, තනියෙන් ගමනක් යන්න එහෙම බය කෙනෙක් නෙමෙයි. එයා ඒ විදිහට තමයි ඔයාව දකින්නේ. ඔයා හොඳ ස්ට්‍රෝං චරිතයක් විදිහට. ඒ වගේම හරි පොසිටිව්. හැමතිස්සෙම ධනාත්මක දේවල් ගැන තමයි හිතන්නේ. නෙගටිව් පැත්තක් ඔයාගේ එයා දකින්නේ නැහැ. ඉමෝෂනලි පැත්තෙන් වුණත් ඔයා එහෙම කඩන් වැටෙන චරිතයක් නෙමෙයි. ඒ වගේම තමයි ඔයාගේ තුල තියෙනවා යම් ආධ්‍යාත්මික ශක්තියක්. එයාට ඒක දැනෙනවා. ඒ කියන්නේ එයාට ඔයා ලෝකෙ දකින්න විදිහ, ඔයා ප්‍රශ්න දිහා බලන විදිහ සාමාන්‍ය කෙනෙක් වගේ නෙමෙයි. ඔයා ඒ දේවල් විසඳ ගන්න විදිහ, ඔයා ඉස්සරහට යන විදිහ, මේ දේවල් සාමාන්‍ය අය මුණ දෙනවා වගේ නෙමෙයි. ඔයා කොතනකදීවත් ඔයා වැටෙනවා කියන දේ බාර ගන්න කෙනෙක් නෙමෙයි. ඔයා හරි ශක්තිමත් පුද්ගලයෙක්. එයා ඒ විදිහට තමයි ඔයාව දකින්නේ. ඒ වගේම හරි ලෝයල්ටි. අපි කියන පක්ෂපාතී කියලා. ඒ ගතිගුණ ආගාව තියෙනවා. ඔයා එහෙම බොරු කරන කෙනෙක්වත් එහෙම තව කෙනෙක්ව රවට්ටලා දෙයක් ගන්න කෙනෙක්වත් එහෙම
එහෙම ගතිගුණ ඔයා ගාවෙන් එයා දකින්නේ නැහැ. ඔයාව දෙයක් ඔයා විශ්වාස කරලා දෙයක් ඕනම දෙයක් ඕන කෙනෙක්ට කියන්න පුළුවන් කෙනෙක් ඔයා. ඒ වගේම තව මට පේනවා ඔයා මේක බලන ඔයා කාන්තාවක් නම් දැනටම ඔයා කියන්නේ තනි පුද්ගලයෙක් විදියට ඔයා හොඳ ස්ථාවරයක ඉන්න කෙනෙක්. එහෙම නැත්තම් ඉගෙන ගන්න මට්ටමක කෙනෙක් නම් ඔයාට හොඳ ප්ලෑන් එකක් තියෙනවා ඉස්සරහ ගැන. ඔයාගේ ඉස්සරහ ඔයා කොහොමද අනාගතේ හදාගන්න ඕනේ කියන එක ගැන. ඒ එනර්ජි එක ඔයා තුලින් පේනවා. ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි අපේ ඇතුලේ තියෙන මේ ශක්තිය අපේ බාහිර අපේ ආශ්‍රය කරන අයට දැනෙන්න ගන්නවා. අපි කොහොමද කියලා. ඒක අපි කියන්න ඕනෙම නෑ වචන වලින්. අපි කරන ක්‍රියාවන් වලින්. ඒකට අපේ එළියට එන මේ ශක්තියින්ගෙන් අපි වැඩ කරන විදිහ දිහා කෙනෙක් බලාගෙන හිටියාම ඒ කෙනාට පේන්න ගන්නවා මේ කෙනා මොන වගේ චරිතයක්ද කියලා. දැන් පොඩි දෙයකටත් වැටෙන කෙනෙක් නම් අපි කියනවානේ ටිකක් අමාරුයි. මෙයාට නම් චුට්ටක් ජීවිතේ ගොඩනගා ගන්න ටිකක් අමාරුයි කියලා. දැන් ඔයා එහෙම චරිතයක් නෙමෙයි. ඔයාට ලොකු ශක්තියක් තියෙනවා. ඔයාගාව ලොකු කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. ඔයාට මේ දේ කරන්න පුළුවන්. ඔයාට ඕන ගෝල් එකට ඔයාට යන්න ඕන ගෝල් එකට ඔයා යන්න දන්නවා කියන දේ එයාට පේනවා. එන්නේ ඒ වගේ පර්සනැලිටි එකක් ඔයාට තියෙන්නේ. මේක බලලා පිරිමි කෙනෙක් නම් ඔයාව දකින්නේ ඔයාගේ ක්‍රෂ් එක ඔයා ක්‍රියේටර් කෙනෙක් විදිහට. ඒ කියන්නේ ඔයාට ඕන දේ නිර්මාණය කරගන්න ශක්තිය ඔයාට තියෙනවා. ඔයාට මොනවද ඕනේ මොන වගේ ලයිෆ් එකක්ද ඕනේ ඒ ජීවිතේ නිර්මාණය කරගන්න පුළුවන් හැකියාව. හොඳ බැලන්ස් එනර්ජි එකක් ඔයාට තියෙනවා කියලා එයා දකිනවා. ඇත්තටම මේ ෆයිල් එක හරි පොසිටිව් එනර්ජි එකක්. මට හරි සතුටුයි මොකද පළවෙනි ෆයිල් එක. හැබැයි මම ඔයාට පොඩි දෙයක් කියන්නම්. මේක බලන ඔයා දැන් දන්නවනේ ඔයාගේ ක්‍රෂ් එක ඉන්නේ මොන වගේ සිටුේෂන් එකකද කියලා. මේක බලන ඔයා හෝ ඔයාගේ ක්‍රෂ් එක ඉන්නේ තර්ඩ් පාර්ටි සිටුේෂන් එකක නම් ඒක ගැන පොඩ්ඩක් අවධානය දෙන්න. මොකද ඒ වගේ සිටුේෂන් එක නම් ඔයා කොහොමවත් අතරමැදට යන්න හදන්න එපා. ඒ කියන්නේ මැදිහත් වෙන්න හදන්න එපා. මොකද මට නිකමට දැනෙනවා එහෙම සිටුේෂන් වගේ ක්‍රෂ් එක ඉන්නේ තර්ඩ් පාර්ටි එකක් එක්ක නම් එයාට පොඩි අයිඩියා එකක් තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් දැනෙනවා අනේ මට මේ කෙනත් එක්ක ඉන්න තිබ්බනම් කියනවා වගේ පොඩි හැඟීමක් එයාට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ එච්චරට පොසිටිව් විදිහට තමයි එයා ඔයාව දකින්නේ. ඒ වුණත් මේක ඇඩ්වයිස් එකක්. ඒ ඉන්න සිටුේෂන් එක අනුව ඔයා මැදිහත් වෙන්න එපා කියන ඇඩ්වයිස් එක තමයි මට දෙන්න පුළුවන් වෙන්නේ. සමහර දේවල් කාලෙත් එක්ක විසඳෙයි. එහෙම සිටුේෂන් එකක් නැතිනම් එහෙම තර්ඩ් පාර්ටි එකක් නැතිනම් ඔයත් තනියෙන් ඉන්න කෙනෙක් නම් එයත් එහෙම කෙනෙක් නම් මේක නම් හරි පොසිටිව් රීඩින් එකක්. ඔගොල්ලෝ කතා බහ කරනවා නම් හරි ක්ලියර් දේවල් ඒ කියන්නේ දෙන්නට දෙන්න හොඳට කතා බහ කරන වාතාවරණයක නම් ඉන්නේ. හොඳට අඳුන ගන්න තීරණයක් ගන්න කලින් එහෙම එකපාරට ලව් ඇෆෙයාර් එකකට යන්න එපා. මොකද මේ කෙනත් තාම ඔයා දිහා බලන් ඉන්න තත්ත්වයක ඉන්නේ. ඒ කියන්නේ ඔයා මොන වගේද කියන එක. කියන්නේ එයාට මේ වෙනකොට ඔයාගෙන තියෙන හරි පොසිටිව් අයිඩියා එකක් තමයි. ඒ වුණාට ඇෆෙයාර් එකට යන්න නම් හදිස්සි වෙන්න එපා. එන්නේ විදිහට තමයි මට රීඩින් එකෙන් පෙන්නන්නේ. අර කතා කරනවා නම් මට හිතෙනවා ඔයාලට තේරෙනවා ඇති කියලා මම කියන එක. කතා කරනවා නම් යාළුවෝ වගේ යාළුවෝ මට්ටමින් පොඩ්ඩක් ඒ විදිහට ටික කාලයක් කතා කරගෙන යන්න. ඒ විදිහ කනෙක්ෂන් එකක් තියාගන්න. එකපාරටම අර ලව් කියන එකට ආදරේ කියන එකට යන්න හදන්න එපා. මේ වගේ ඇඩ්වයිස් එකක් තමයි ඔයාට මට දෙන්න තියෙන්නේ මේ රීඩින් එකේ. ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ ක්‍රෂ් එක ඔයාව දකින්නේ.
කලින් කිව්වා වගේ හරි පොසිටිව්. හරි ධනාත්මක විෂන් එකක් තමයි යාට ඔයාගෙන තියෙන්නේ. හරි එහෙනම් ෆයිල් නම්බර් 1 එහෙනම් අදට ඔයාගේ රීඩින් එක මම මෙතනින් ඉවර කරනවා. ෆයිල් නම්බර් 1 ඔයාගේ රීඩින් එක මෙන්න මේ විදිහට ඉවර වෙනවා. අපිත් එක දිගටම රැඳිලා ඉන්න. ඔයාට සුබ දවසක්. ෆයිල් නම්බර් 2 සිට්‍රින් ක්‍රිස්ටල් එක තෝරගත්තු ඔයාගේ රීඩින් එක තමයි අපි දැන් මේ බලන්න යන්නේ. අපි බලමු ඔයාගේ ක්‍රෂ් එක මොනවාද ඔයා ගැන හිතන්නේ කියලා. මේ වෙනකොට ඔයා ගැන එයා මොනවාද හිතන්නේ කියලා. ඔයාටත් අර මං කලින් ෆයිල් නම්බර් 1 කිව්ව දෙයම කියන්න ඕන. මේ කෙනා ඔයා දැනට දන්න කෙනෙක් වෙන්න ඕන. එහෙම නැතුව අපි නොදන්න, අපි කතා බහ කරන්නේ නැති, අපිව දන්නේ නැති කෙනෙක් ගැන මේ රීඩින් එක බලන්න බෑ. හරි. ෆයිල් නම්බර් 2. මේ දවස්වල මොනම හරි හේතුවක් නිසා හිතට ගොඩක් දුක හිතිලා හිත රිදිලා දෙන්නේ. මොකද මට මේ ෆයිල් එකෙන් ඒ වගේ එනර්ජි එකක් පෙන්නනවා. ටිකක් හිත රිද්දගෙන ඉන්න කෙනෙක් කියලා. ඔයාගේ ක්‍රෂ් එකට එයා ඔයාව දකින්නේ මෙන්න මේ විදිහට. ඔයා ටිකක් සංවේදී චරිතයක්. ටිකක් වැඩිපුර සංවේදී චරිතයක්. හරි ඉක්මනට දේවල් නිසා හිත රිද්ද ගන්න කෙනෙක්. ඒ වගේම එයා දකිනවා සහ දන්නවා ඔයාගේ ජීවිතේ ඔයා මුණ දීලා තියෙන දේවල් එක්ක ඔයා ගොඩක් හැලහැප්පීම් මැද ජීවිතේ ගත කරපු සහ ගත කරගෙන ආපු කෙනෙක් කියන එක. එයා ඔයා ගැන දන්නේ ඔයා ගැන එයාට දැනෙන දේ. සහ ටිකක් හරි ඉක්මනින් තීරණ ගන්න කෙනෙක් ඔයා. හැබැයි දැන් අනිත් අය සම්බන්ධ තීරණ ගන්නකොට ඒ කියන්නේ මේ ඒගොල්ලොත් එක්ක ගැටුම් ඇති කරගන්නවා කියන එක නෙමෙයි. ඔයාගේ ඉවසීම මදි අර හිත රිදුන ගමන් ඔයා දේවල් අතාරින කෙනෙක්. ඔයා ටිකක් ඉවසලා බලන්නේ නැහැ ඔයාට ඒ කියන්නේ ඔයා මුණ දීලා තියෙන දේවල් එක්ක වෙන්න පුළුවන් මේ தත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඒ උනාට එයා දකිනවා ඔයා ටිකක් පොඩ්ඩක් මැචුවර් වෙන්න ඕන කෙනෙක්. ඒ කියන්නේ ජීවිතය පිළිබඳව පරිණත තව ටිකක් හිතන්න ඕන කෙනෙක් විදිහට තමයි එයා ඔයාව දකින්නේ. ඔයා හරි හොඳ කෙනෙක්. එහෙම නරක චරිතයක් නෙමෙයි. ඒ වුණාට අර කාලයක් තිස්සේ වෙච්ච දේවල් නිසා ටිකක් මනසින් වැටිච්ච ගතියක් පෙන්නනවා. ඒ එනර්ජි එක යාට දැනෙනවා. ඔයා ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හීන තියාගෙන හිටපු කෙනෙක්. හැබැයි මේ දේවල් එකපාරට කඩාගෙන වැටිලා ඔයා මේ වෙනකොට ටිකක් දුකින් ඉන්න කෙනෙක් විදිහට තමයි එයාට ඔයාව පේන්නේ. ඔයා දැනුවත් හෝ නොදැනුවත් එයා ඔයා ගැන හොයනවා. ඔයාට ඇයි මෙහෙම වුනේ? මොකද්ද මෙහෙම වෙන්න හේතුව කියලා එයා ඔයා ගැන හොයනවා. මේ චරිතය ඔයා ගැන හොයන කෙනෙක්. ඒ වගේම එයාට ආදරයකටත් වඩා ඔයා ගැන ලොකු අනුකම්පාවක් තියෙනවා. ඔයා මූණ දීලා තියෙන දේවල් එක්ක. එයා හිතනවා මේවා ඇත්තටම දරා ගන්න පුළුවන් දේවල් නෙමෙයි. හැබැයි මේ මිනිස්සයා මේ කෙනා කොහොම හරි මේ දේවල් දරාගෙන ඉන්නවා. ඒත් තව ටිකක්
මෙයා ජීවිතේ පරිණත වෙලා, ඒ කියන්නේ ජීවිතය ගැන හිතලා වැඩ කරන්න ඕන කෙනෙක් කියන අදහස එයා ගාව තියෙනවා. ඒ වගේම තමයි ඔය දෙන්න කතා බහ කරන දෙන්නෙක් නම්, ඔය දෙන්න හොඳට අඳුරන කතා බහ කරන දෙන්නෙක් නම් මේ සම්බන්ධය එයාවත් එක්ක කතා කරනවා ඇති. ඔයා සාමාන්‍ය වගේ තියෙන ප්‍රශ්න මෙයාත් එක්ක කියනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම තමයි මෙයා ඔයා ගැන විස්තර දැනගන්න ඇත්තේ. හැබැයි ඒ වගේම තමයි අර මං කලින් කිව්වේ මෙයා දැන් සමහරු නම් ඉන්නවනේ අපි මොන ප්‍රශ්න කිව්වත් ඒගොල්ලෝ එච්චර ගණන් ගන්නෙ නැහැ. ඒ වෙලෙට අහන් ඉන්නවා තමයි. නමුත් ඒක එතනින් අහලා එතනින් ඉවර කරලා දානවා. හැබැයි මේ කෙනා එහෙම නැහැ. මේ කෙනා ඇත්තටම ඔයාගෙන කියා කරනවා. එයාට හරි හිතේ දුකක් තියෙනවා ඔයා ගැන. එයා කැමති ඔයා සතුටින් ඉන්නවට. ඒ කියන්නේ ඔයා මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙමෙයි කියන මතේ එයා ඉන්නවා. ඔයා තව ටිකක් ඔයා කොහොමත් ඔයාගේ ජීවිතේ මේ තත්ත්වය තියෙන්න ඕන කෙනෙක් නෙමෙයි. ඔයා ඇත්තටම සතුටින් ඉන්න ඕන කෙනෙක් කියන අදහස එයා තුළ තියෙනවා. හැබැයි මං ඔයාට උපදෙසක් දෙන්න. ඒක මට මේ රීඩින් එකෙන් පෙන්නපු දෙයක්. මේ කෙනා කවුරු වුණත් ඔයා කොච්චර ආදරේ කළත් ඔයා මේ කෙනාට ලං වෙන්න යන්න එපා ඕනටත් වඩා වැඩි. ඒ කියන්නේ ලව් affair එකට යන්න හදන්න එපා. මට මෙතන third party එකක් නම් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට වෙන කෙනෙක් ඉන්නවා කියලාවත් ඔයාට කලින් ඉඳලා ඇති. ඒ හින්දපු ඒ affairs වලින් වෙච්ච damage නිසා ඔයා ගොඩක් දුකින් ඉන්නවා වෙන්න පුළුවන් මේ වෙනකොට. ඒ හින්දා හරි නැවත affair එකට යන්න හරි බයයි. තීරණයක් ගන්න බැරුව එහෙම කඩන් වැටිච්ච ස්වභාවයක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට එහෙම දෙයක් affair එකක් තියෙනවා කියලා මට පෙන්වන්නේ නැහැ. එයාගේ පැත්තෙනුත් මට එහෙම දෙයක් පෙන්වන්නේ නැහැ. හැබැයි කොච්චර මොන දේ වුණත් එයා ඔයත් එක්ක කොහොම කතා කරත් කොච්චර ලං වුණත් එකපාරට affair එකට යනවා කියන තීරණයට මේ පුද්ගලයාත් එක්ක එන්න එපා. ඒකට හේතුව ඔයා තුලින් හීල් වෙන්න ඕන කෙනෙක්. ඔයා තුලින් හීල් වෙන්නේ නැතුව මේ කෙනා එක්ක නෙමෙයි කිසිම කෙනෙක් එක්ක නැවත affair එකට, ඒ කියන්නේ සම්බන්ධතාවයකට යන්න එපා කියන ඇඩ්වයිස් එක මට මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඒක ගැන අනිවාර්යෙන් අවධානය තියාගන්න. හරි, ඔන්න ඔය ටික තමයි මට ෆයිල් 2 ඔයාගේ රීඩින් එකෙන් මේ වෙනකොට පෙන්වන්නේ. ඔව්. මේ කෙනා ඔයා ගැන හොඳට දන්න කෙනෙක්. ඒක නම් ටිකක් පැහැදිලි. මොකද ක්‍රෂ් එකක් කිව්වට පස්සේ සාමාන්‍යයෙන් අපි හිතනවානේ අපි ඒ කියන්නේ වැඩිපුර කතා කරන්නේ නැහැ, වැඩිපුර අපි ගැන දන්නේ නැහැ, නැති චරිතයක්නේ අපි ගොඩක් වෙලාවට තෝරගන්නේ ක්‍රෂ් එකක් විදියට. ඒ වුණාට මේ කෙනා නම් ඇත්තටම ඔයගොල්ලෝ ගොඩක් ඔයා ගැන ගොඩක් විස්තර දන්න කෙනෙක්. මට ඒක මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඉතින් ඔන්න ඔහම තමයි ෆයිල් නම්බර් 2 ඔයාගේ රීඩින් එකෙන් මට අද කියන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් ඔයාගේ රීඩින් එකත් මම අදට මෙතනින් ඉවර කරනවා. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාටත් සුබ දවසක්. ෆයිල් නම්බර් 3 ලැබොරටරි ෆාම් ස්ටෝන් එක තෝරගත්තු ඔයාගේ රීඩින් එක තමයි අපි දැන් මේ බලන්න යන්නේ. ඔන්න ඉතින් ඔයාගේ රීඩින් එකත් එක්කම වැස්සත් පටන් ගත්තා. අපි බලමුද ඔයාගේ ක්‍රෂ් එක. ඔයා ආදරය කරන කෙනා, ඉතින් ආදරය කරන කෙනා
මේ වෙලාවේ ඔයා ගැන මොනවාද මොන විදියටද ඔයා ගැන හිතන් ඉන්නේ කියලා. ෆයිල් නම්බර් 3. මේ ෆයිල් එක නම් මට දැනෙන විදිය මම කියන්නම්. ඇත්තටම මට third party energy එකක් තමයි මේ ෆයිල් එකෙන් දැනෙන්නේ. ඒ කියන්නේ දැනටම ඔය දෙන්නගෙන් එක්කෙනෙක් හරි නැත්නම් දෙන්නම හරි තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සිටුේෂන් එකක් තියෙනවා. කියන්නේ ඔයගොල්ලන්ගේ ජීවිතවල තව කවුරු හරි ඉන්නවා. ඒ දෙන්නකම වෙන්නත් පුළුවන්, එක්කෙනෙක්ගේ වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මේ කියන පුද්ගලයා මේ වාගේ ක්‍රෂ් එක ඔයාව දකින්නේ ඇත්තටම හොඳ පාර්ට්නර් කෙනෙක් විදිහට. ජීවිතේ දේවල් බෙදා ගන්න පුළුවන්. ජීවිතේ පටන් ගන්නකොට තමන්ගේ පාර්ට්නර්ට හොඳ ශක්තියක් වෙන්න පුළුවන් එනර්ජි එකක් තියෙන කෙනෙක් විදිහට තමයි ඔයාව දකින්නේ. ඔයා ඇත්තටම අනිත් අය ගැන හරි කරුණාවන්ත විදිහට හිතන, ත්‍යාග කරන, අනිත් අය ගැන ටිකක් හිතන පුද්ගලයෙක්. ආත්මාර්ථකාමී කෙනෙක් නෙමෙයි. දෙයක් වැඩක් කරනකොට තව අනිත් අය ගැන හිතලා වැඩ කරන කෙනෙක් ඔයා. වගකීමක් ඇතිව වැඩ කරන කෙනෙක්. එන්නේ එනර්ජි එක ආගාව තියනවා කියන එක යාට පේනවා. එයා ඒ විදිහට තමයි ඔයාව දකින්නේ. ඒ වගේම එයාට හොඳ අවබෝධයක් තියෙනවා. බාහිර බලපෑම් නිසා, බාහිර අනික් ප්‍රශ්න නිසා ඔය දෙන්නට නම් ටිකක් එකට ජීවිතයක් පටන් ගන්න, එකට ඉන්න, එකට සම්බන්ධකමක් පටන් ගන්න පොඩි අපහසුතාවයක් තියෙනවා කියන දේ එයා දන්නවා. මම කියවනේ මට මේ ෆයිල් එක ඕපන් කරාට පස්සේ ටිකක් ස්ට්‍රෝන්ලි, ඒ කියන්නේ හොඳටම third party situation එකක් තියෙනවා කියන එක මට දැනුණා කියලා. මේ ෆයිල් එක තෝරගත්තු ඔයාගෙන් එක්කෙනෙක් හරි third party එක නෙමෙයි නම් ඉන්නේ. පොඩ්ඩක් ඒක අවබෝධ කරගන්න මේ ෆයිල් එක ඔයාගේ නෙමෙයි වෙන්න පුළුවන්. මොකද ඇත්තටම මෙතනදී මට ඒ එනර්ජි එක ටිකක් හොඳටම දැනෙනවා. ඒ හින්දා ඔයාට එහෙම වුණොත් වෙන ෆයිල් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔය දෙන්න අතරේ මුකුත් දෙන්න අතරේ එකතු වෙන ඔය දෙන්නට සම්බන්ධකම ගොඩනගා ගන්න මුකුත් ප්‍රශ්නයක් නැති සිටුේෂන් එකක නම් ඕගොල්ලෝ ඉන්නේ. මේ ෆයිල් එක ඕගොල්ලන්ට ගැලපෙන්නේ නැහැ. මෙතන ඇත්තටම අර දෙන්නට දෙන්න ගැන හොඳ ආකල්ප තිබ්බට බාහිරින් ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්න දෙන්නේ. මෙතන එනර්ජි එක තමයි මේ ෆයිල් එකේ තියෙන්නේ. මොකද අනිත් එක තමයි මේ ඔයා ගොඩක් වගකීම් සහගතව වගකීම් ඇතිව වැඩ කරන කෙනෙක්. කියන්නේ වගකීම් වාට තියෙනවා එළියේ. වගේ පවුල ගැන වෙන්න පුළුවන්, ජොබ් එක ගැන වෙන්න පුළුවන්. ගොඩක් දුරට ළමයි ඉන්නවා නම් එහෙම මැරි කරලා නම් ඒ විදිහට ගොඩක් වගකීම් එක්ක ජීවිතේ ගෙවන කෙනෙක්. ඒකයි අර එයා ඔයාව දකින්නේ ඔයා අනිත් අය ගැන හිතලා වැඩ කරන තව කෙනෙක්ට ලොකු ශක්තියක් වෙන්න පුළුවන් පුද්ගලයෙක් කියලා. ඒ වගේම හැබැයි එයා වෙනම තව කෙනෙක් එක්ක ඉන්නවනම් ඒ හිටියා. එයා දකින්න ඔයා හොඳ පාර්ට්නර් කෙනෙක් කියලා. ඒ කියන්නේ පාර්ට්නර් කෙනෙක් තමන්ගේ පාර්ට්නර්ට උපරිම සහයෝගය දීලා උපරිම ආදරය ක්‍රියා කරන එක ඒ හැමදේම දෙන්න පුළුවන් ශක්තියක් තියෙන ඒ වගේ ගතිගුණ තියෙන හොඳ කෙනෙක් විදිහට තමයි ඔයාව දකින්නේ. තව අපි බැලුවොත් මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. මේකෙදි මේ සම්බන්ධයක් විදිහට ගොඩනගා ගන්න ඔයා ફોකස් කරන්න යන්න එපා. එහෙම වුණොත්
ඔයාටම කාලයක් යනකොට ඔයාව වැරදිකාරයෙක් විදිහට පෙන්වන්න ඔයාටම දැනෙන්න ගනී කියන පණිවිඩය මට මේ රීඩින් එකෙන් ඇඩ්වයිස් එකක් විදිහට පෙන්වලා තියෙනවා. අපි හිතින් ආදරය කරනවා තමයි අපි ඉතින් අපිට ආදරය කියන දේ හිතලා ඇති වෙන්නේ නැහනේ. අපිට ගැළපෙන එනර්ජි එක අපි මොන සිටුේෂන් එකක හිටියත් ඒ එනර්ජි එක අපිට ගැළපෙන කෙනෙක් හම්බුනොත් ආදරය කියන දේ ඉබේම ඇති වෙනවා. ඒකට අපි එවෙල ඉන්නේ මොන සිටුේෂන් එකකද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒක ස්වභාවය. නමුත් මට මෙතන ගොඩක් පැහැදිලිව පෙන්නනවා ඔයාට හිතින් ආදරය තිබුණාට කමක් නැහැ. නමුත් තීරණයක් ගන්න යන්න එපා මේ සම්බන්ධව. එහෙම වුණොත් ඔයාට ඔයාගේ තියෙන වගකීම් ගොඩක් මග ඇරෙන්න පුළුවන්. කාලයක් යනකොට ඔයාට ඔයා ගැනම වැරදි වැටහීම ඔයා කලේ වැරද්දක් කියන එක ඔයා වැරදි කියන හැඟීම ඔයා තුලින් එන්න ඉඩ තියෙනවා කියන පණිවිඩය මට මේ රීඩින් එකෙන් පෙන්වනවා. ඒක මේ වෙනකොට ඒ පුද්ගලයාත් අවබෝධ කරගෙන ඉන්නවා. ඒක යාටත් දැනিলা තියෙන දෙයක්. මම ඒකයි කිව්වේ මම ආයෙම කියනවා මේ රීඩින් එක බලන ඔයා මේ කියන ප්‍රශ්නෙක කියන්නේ third party situation එක නෙමෙයි නම් ඉන්නේ. මේ රීඩින් එක මේ ෆයිල් එක ඔයාට ගැලපෙන ෆයිල් එක නෙමෙයි. එහෙම දේවල් වෙනවා. මොකද මේක ජෙනරල් රීඩින් එකක්නේ. පොදුවේ කරන රීඩින් එකක්නේ. එතකොට අපි හැමෝටම අපි තෝරන හැම එකම හරියනවා කියන මතය අපිට ඉන්න බෑ. ඒ හින්දා ඒක පොඩ්ඩක් අවබෝධය තියාගන්න. ඔන්න ඔය කියන දේවල් ටික තමයි ෆයිල් නම්බර් 3 ඔඩ ඔයාගේ රීඩින් එකෙන් අද පෙන්නන්නේ. හරි එහෙනම් අපි අදට ඔයාගේ රීඩින් එකත් මෙන්න මේ විදිහට අවසන් කරමු. ඔයාටත් කියනවා අපිත් එක දිගටම රැඳිලා ඉන්න කියලා. එහෙනම් ෆයිල් නම්බර් 3 සුබ දවසක්. ඔන්න ඔය විදිහට අද රීඩින් එක අද අපේ ඔයාගේ ක්‍රෂ් එක ගැන බලපු රීඩින් එක ටැරොට් රීඩින් එක මේ විදිහට අවසන් වෙනවා. අද අපි බැලුවේ ඔයාගේ ක්‍රෂ් එකනේ. ඔයගොල්ලෝ හිතින් ආදරය කරන කෙනා කොහොමද ඔයාව දකින්නේ? එයා මොනවද ඔයා ගැන හිතන්නේ කියන එක ගැන පොඩි රීඩින් එකක් ඉතින් අපි බැලුවේ. දේවල් ටිකක් කියන්නම්. මට මේ රීඩින් එක බලලා ඉවරනකොට මේක හිතෙච්ච දෙයක්. ආදරේ කරන එක වරදක් නෙමෙයි. හැබැයි හොඳ අවබෝධයක් තියාගන්න ඒ අපි ඉන්න සිටුේෂන් එක මොකක්ද කියන එක. අපි ඒ වෙලාවේ අපිට තව කෙනෙක් ගැන ආදරයක් ඇති වෙනකොට අපේ ජීවිතේ තව කෙනෙක් ඒ වෙනකොටත් ඉන්නවද? අනෙක් කෙනාගේ ජීවිතේ ඒ වෙනකොටත් තව කෙනෙක් ඉන්නවද කියන එක ගැන අවබෝධය තියාගන්න. මොකද එහෙම තත්ත්වයන් තියෙනකොට ලොකු තීරණ වලට යන්න එපා. මුරන්ට තීරණ ගන්න යන්න එපා. මොකද තවත් ජීවිතයක් ඒ අවස්ථාව වෙනකොට අපේ සිටුේෂන් එක මැද්දේ තියනවා කියන එක අමතක කරන්න එපා. ඉතින් ඔයාලා හැම දෙනාගේම ජීවිත ලස්සන වෙන්න මේ විශ්වයේ ආශිර්වාදේ ශක්තිය හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අතට ගිහිල්ලා එන්න ඔයාලා හැම දෙනාටම සුබ දවසක්.